කාලේ පෝලිම් ප්‍රවෘත්ති. දැන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති. ගිහිල්ලා පෙන්නනවාක මාලදිවයිනේ කොහමද කියලා. ඔච්චර ඈත යන්නේ. මෙහෙට එන්නේ හිඟන සංචාරකයෝ රීවිල් එකවත් යන්නේ බස් එක යන කබ්බු ටිකක් අපට එන්නේ. ලැජ්ජ නැති තුන්හුලස බලන්නවත් එපා කියලා අපි මේ රටේ ජනතාවට කියනවා. නාලිකා දෙකක් තියෙනවා මරු නාලිකා දෙකක්. අර තුන්හුලස් එකයි අර ආණ්ඩුවේ අනිත් මොකද ටින් එකයි. උන් දෙකලෝ කරන්නේ මොකද්ද? දැන් මේ දවස්වල ජාත්‍යන්තර පුවත් වෙන මොකුත් නැහැ. ඒ නාලිකා දෙක දැන් පටන් අරන් ලෝක ප්‍රවෘත්ති. කොවිඩ් කාලේ ලෝකල් ප්‍රවෘත්ති. කොවිඩ් කාලේ පෝලිම් ප්‍රවෘත්ති. දැන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති. ඉන්ටර්නැෂනල් ප්‍රවෘත්ති. මේ ලැජ්ජ නැහැ. ගිහිල්ලා පෙන්නන වියට්නාමේ මෙහෙමයි අර තූත්තු කුඩිය මෙහෙමයි මේ තූත්තු කුඩිය මෙහෙමයි. ගිහිල්ලා පෙන්නනවාක මාලදිවයිනේ කොහමද කියලා. ඔච්චර ඈත යන්නේ. තෙල් පෝලිම් තියනවද කියලා පෙන්නන්න. ඒක හුඬු ගොඩක් නේ. මේක එක හුඬුවක් නේ. ඒ විතරක් නෙවෙයි. මැද පෙරදිග අතහැරලා ආපු සුපිරි සල්ලිකාරයෝ ටුවරිස්ලා සංචාරකයෝ අන්න මාලදිවයිනේ දූපත් පිටින් අරන් පදිංචි වෙලා. මෙහෙට එන්නේ හිඟන සංචාරකයෝ අන්න වැලිගම පැත්තේ ෆුඩ් සිටි එකකට ගිහිල්ලා බෑග් දෙකක් අරන් ගිහිල්ලා උන් තත්පදින්න බුරුසුවයි ටූත් පේස්ට් ටිකයි ගන්නකොට පොලිසියට අහුවෙලා. රීවිල් එකවත් යන්නේ බස් එක යන කබ්බු ටිකක් අපට එන්නේ. ගාන වැඩි කලින්ට වැඩි කියනවා. මොකද ටූන්නයක් ගන්නවා. අඩු ගානේ මැද පෙරදිග යුද වාතාවරණය ඇති වෙනකොට ඒ සංචාරකයෝ ටික මෙහෙට අද්ද ගන්නවත් ක්‍රමයක් තිබෙන්නේ නැහැ. මොලයක් නැහැ. අන්න මානදිවයිනේ පෝලිං ඇත්තෙත් නැහැ. ලයිට් කපන කතා කියන්නේත් නැහැ. කලින්ටත් වඩා සංචාරකයෝ ඇවිල්ලා පිරිහිතිරි ගිහිල්ලා අපිට පෙන්වන්නේ නෝ වෙන රටවල්. ඕස්ට්‍රේලියාවේ වැඩි වෙච්ච එක රුපියල් වලින් වැඩි කරලා පෙන්නුවා ලොකු ගාණක් තමයි. ඒ රටවල් වල මිනිස්සුන්ට ඒක දරා ගන්න පුළුවන්. මොකද මේ වගේ අමාරු වෙටිච්ච රටක් නෙවෙයි ඒක. මෙතන දරා ගැනීමේ ශක්තිය අහිමි කොට තිබෙනවා. ඒ නිසා ඒවා පෙන්න මේක සාධාරණීකරණය කරන්න එන්න එපා. පරණ තෙල් තොගේ නෙවෙයි එහෙ වැඩි කරන්නේ. එහෙම වැඩි කරොත් වැඩි කරන්නේ අලුතෙන් ගෙනාපු තෙල් තොගේ. මේ බිමල් රත්නායකලා පුරුදු කරලා තින්නේ ගෙවල් වල කොවිඩ් කාලේ ගොඩ ගහගත්තු තෙල් තාම තියෙනවලුනේ. ඒ පුරුද්දට දැන් මේ ආණ්ඩුව පහර කරනකොටත් ඒ පුරුද්දටනේ බඩු හංගගෙන වැඩි කරන්නේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ පරණ තෙල් තොගේටයි මේ අයුක්ති සහගත මිල වැඩි කිරීම කලේ. මේක අසාධාරණයි. මේක යුක්ති සහගත කරන්න කිසිම කෙනෙකුට බෑ. ලැජ්ජ නැති තුන්හුලස රවුම් කරන්න බෑ. මේ කුප්ප වැඩේ සාධාරණීකරණය කරන්න. තුන්හුලසට සම්තිං හම්බෙනවනේ. යටින් වැඩ ටික ලස්සනට වෙනවනේ. ඒ හින්දා ඒගොල්ලෝ ඔක්කොම රවුම් කරනවා. තුන්හුලස දැන් හැමදේම රවුම් කරනවා. ලැජ්ජ නැති තුන්හුලස බලන්නවත් එපා කියලා අපි මේ රටේ ජනතාවට කියනවා.